හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද කතා කරමු කොහොමද සත් තුනක් වගේ චූටි කාලයක් ඇතුළත O level වලට A9ක් ගන්න වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම කියන්නම් ඔයාලා මේ වීඩියෝ එක බලද්දි ඔයාලා කැපකිරීම කරන්න සූදානම් නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක බලුවා කියලා ඔයාලට A9ක් ගන්න බෑ. ඉතින් කැපකිරීම කරනවා කියන්නේ ඔයාලා හිතලා බලන්න සාමාන්‍යයෙන් දවසට පැය 24ක් තියෙනවා. ඔයා හිතනවා ඊයේ වැඩ කරේ පැය 6යි. එතකොට පැය 6ක් නිදාගත්තා. එතකොට පැය 12යි ඔක්කොම. එතකොට ඉතුරු පැය 12ට මොකද උනේ? ඔයාලා දන්නේම නැතුව ඔයාලා පැය 12 නාස්ති කළා. ඉතින් මම යෝජනා කරනවා මේ දවස් ටිකේ සාමාන්‍යයෙන් පැය 12ක්වත් දවසට වැඩ කරන්න ඕනි. මුලින් දවසට පැය 12ක් වැඩ කරන්න පටන් ගන්න. දවස් දෙක තුනක් පැය 12 වැඩ කරගෙන යද්දි ඔයාලා ඔටෝම සාමාන්‍ය එක වැඩි වෙන 13 14 15 එක්සෑම් ලඟ වෙද්දි 15ක් 16ක් දවසට පැය වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයා කැපකිරීම කරන්න ඕනේ. දැන් එතකොට පැය 12ක් පාඩම් කරනවා කියන්නේ පුටුවක වාඩි වෙලා ඉන්න එක නෙමෙයි. සාමාන්‍ය පුටුවක වාඩි වෙලා පාඩම් කරන්න ගන්නවා. ආයෙ සයිඩ් එකෙන් ෆෝන් එක තියාගන්නවා. පාඩම් කරන ගමන් ෆෝන් එක ගන්නවා. යාළුවෙකුගේ මැසේජ් එකට රිප්ලයි කරනවා. Facebook එකේ දාපු පෝස්ට් එකට ලයික් කීයක් තියෙද බලන්න යනවා. ඒ වගේ ගොන් වැඩ කරනවා නම් මේ කාලේ ඔයාට එනමයක් ගන්න කොහොමදවත් බෑ. ඔයා පාඩම් කරන කාලය තුල හරියටම පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ හිත අර එහෙම යන්න, මනෝ ගහන්න, ෆෝන් එක පොඩ්ඩකට ගන්න, ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් ඔයා හරියට පාඩම් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ඔයාට පේන තැනකින් තියාගන්න. ඔයා ඕක ඔෆ් කරලා තමන්ගේ ළඟින් තියාගත්තත් ආයෙ වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයා ඕක ආයෙ ඔන් කරලා ආයෙ ළඟට ගන්න. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ෆෝන් එක එක්කෝ මොන හරි අල්මාරියක ලාච්චුවක දාලා ලොක් කරලා යතුරු අම්මට දීලා තියන්නේ. ඒ වගේ මොනම ආකාරයකින් හරි මේ ටිකේ ඔය සෝෂල් මීඩියා කන්ටිනියු කරන එක සෝෂල් මීඩියා කන්ටිනියු කරන එක කිව්වම ඔයාලා සාමාන්‍ය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ඔක්කොම කන්ටිනියු කරගෙන Facebook, WhatsApp, TikTok, YouTube ඔක්කොම කන්ටිනියු කරනවා නම් මේ එක්සෑම් එකට සති දෙක තුනක් තියාගෙන ඔයාට මේක කොහොමද කරන්න බෑ. ඉතින් ඔයා මේ දේවල් නවත්තන්න ඕනේ. අනිත් දේ තමයි දැන් ඔයාලා සෝෂල් මීඩියා වල ඔය එක එක channel වල රෑ 7 ඉඳන් 10 වෙනකන් තියෙන මෙන්න මේ ඩ්‍රාමාස් ටික ඔක්කොම එක දිගට බලන්න ගන්නවා. ඔය ටික කළා මේ සති දෙක තුනේ ඔයාට එනමයක් ගන්නත් බෑ. ඔය දේවල් නවත්තන්න බෑ නම් ඔයා මේ වීඩියෝ එක මෙතනින්ම ස්කිප් කරලා යන්න. ඉතින් ඔය දේවල් නවත්තලා ඔයා වැඩ කරොත් ඔයාට අනිවාර්යෙන්ම එනමයක් ගන්න පුළුවන්. මේ දේ කරද්දී ඔයාලට පුළුවන් මේ එක්සෑම් එක ගැන පොඩ්ඩක් බය වෙන්න. ඒ කියන්නේ බය වුණාට පස්සේ අපිට පුළුවන් එක්සෑම් එකට තියෙන බයම තමයි අපිට සපෝට් එකක් වෙන්නේ අපිට මේ එක්සෑම් එක කරගන්න. අනිසි බයක් ඇති කරගන්න එපා. අනිසි තරගයක් ඇති කරගන්නත් එපා. ඒ කියන්නේ අල්ලපු ගෙදර එක්කෙනා එනමයක් ගත්තේ. ඒ හින්දා මම එනමයක් ගන්න ඕනි කියලා අර ලොකු පීඩනයකින් වැඩ කරන්න යන්න එපා. තමන්ට පුළුවන් උපරිමේ කරන්න. තමන්ට පුළුවන් උපරිමෙන් මේ ටිකේ මහන්සි වෙන්න. ඊට පස්සේ ඔයාට එන රිසල්ට් එක දැකලා ඔයා සතුටු වෙන්න. දැන් හිතන්නකෝ ඔයා ඉන්නේ 6යි 3ක් ගන්න මට්ටමක. කොහොම හරි O level පාස් කර ගන්නවා එහෙම කියලා. එතකොට ඔයා ඕක අතෑරලා දාන්නතු මේ ටිකේ මහන්සි වෙලා ඔයාට හිතන්නකෝ ඔයාගේ රිසල්ට් එක තව අකුරු දෙක තුනකින් හරි ඉස්සරහට යනවා. එතකොට ඔයාට අර ඒ9ක් ගන්න එකට තියෙන සතුටට වඩා සතුටක් Tamanට දැනෙනවා. මොකද අවසාන ටිකේ කට්ට කාලා ඔයා 6යි 3ක් ගන්න ඉඳපු ඔයා හිතන්නකෝ B6ක් C6ක් එක්කම රිසල්ට් එකක් ගන්නකොට ඔයාට දැනෙන සතුට ඔයාට දැනෙන ආත්ම විශ්වාසය ඒක අර ඒ9ක් ගන්න එකට දැනෙන සතුටට වඩා වැඩි. ඉතින් ඒක නිසා මේ කාලය හොඳට මැති පුළුවන් තරම් තමන්ගේ උපරිමයක් කරන්න මහන්සි වෙන්න. මුල්ම දේ ෆෝන් එක අයින් කරන එක. ඒක හරියාකාරයෙන් Tamanට අර මුළු දවසම සැරින් සැරේ ෆෝන් එක අරන් පුරුදු වෙලා නම් ඒකත් ටිකක් අමාරුයි මුල් දවස් දෙකේ. ඉතින් ඒකට මොකක් හරි සුදුසු ක්‍රමයක් යොදා ගන්න. එක්ක අම්මා තාත්තට දෙන්න. මම මේක කොච්චර ඉල්ලුවත් අම්මේ දෙන්න එපා ෆෝන් එක. මට මෙන්න මේ ටයිම් විනාඩි 15ක් 20ක් මේ ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්න කියලා. ෆෝන් එක අම්මට තාත්තට මේ ටිකේ දීලා තියන්න. ඉතින් මේ විදිහට ෆෝන් එක අයින් කරන එක පළවෙනියටම වෙන්න ඕනේ දේ. දෙවෙනි දේ තමයි ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඔය ඇඳේ දිගහැරලා පාඩම් කරන එක නවත්තන්න ඕන. සාමාන්‍යයෙන් ඔය නිදා ගන්න ටයිම් එක උනත් ටිකක් අඩු කරගන්න ඕන. ඉතින් ඔය පැය 10 15 මේ දවස්වල නිදා ගන්නවා නම් ඉතින් ඉතින් කියන්න දෙයක් නැහැ නේ. කෙලවෙනවා අනිවාර්යෙන්ම කෙලවෙනවා. ඉතින් ඊළඟ දේ තමයි ඔයාලා ගොඩක් වෙලාට ඇඳේ දිගහැරලා පාඩම් කරනවා, පුටුවල දිගහැරලා පාඩම් කරනවා, ටයිල් එකේ දිගහැරලා පාඩම් කරනවා. ඒ දේවල් අර ගොඩක් හරියන්නේ නැහැ. මේ කාලේ එක විදියක පුටුවක කොන්ද කෙලින් තියන් වාඩි වෙලා කොලයක් පෑනක් ළඟට අරන් පාඩම් කරන දේවල් කොලයක් පෑනක ලියන ගමන් එහෙම නැත්නම් වයිට් බෝඩ් එකක ලියන ගමන් පාඩම් කරන්න. එතකොට මතක හිටින ප්‍රමාණයත් වැඩි. එක දිගට ගොඩක් වෙලා පාඩම් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඔය ඇඳ කරදරයක් නම් ඇඳේ මෙට්ටේ අයින් කරන්න. මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. මේ කාලේ පොඩි කැපකිරීමක් දෙන්න. මේක දුකක් තමයි. මේ දුක ඉතින් කොහොම හරි අර කර්මයක් තමයි. මේ කර්මෙ ගෙවන්නේ. එහෙම නැති වුණොත් හිතන්නකෝ දැන් ඔයාලා ඇඳේ සැපට නිදාගෙන ෆෝන් එක ස්ක්‍රෝල් කරලා ඔය ඔක්කොම ටික මේ මාසේ කරනවා කියලා. ඔයාට O level ෆේල් වුණොත් ඔයාට ඊළඟට ඔය කර්මෙ දෙගුණ වෙලා අපේ පස්සෙන් එනවා. අපිට O level exam එක කරගන්න බැරි වුණොත් මේ කාමරයක් ඇතුළට වෙලා අම්මා තාත්තා දෙන දෙයක් කාලා පොතක් බලාගෙන මේකට මහන්සිලා exam එක කරගන්න බැරි වුණොත් අපිට ඊළඟට අපිට සල්ලි හොයන්න ඊට වඩා දෙගුණ තෙගුණයක් අවුවේ කරවෙවි වැස්සට තෙමි මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා O level වගේ පොඩි විභාගයක් සාමාන්‍යයෙන් හැමෝම මේක ගණන් ගන්නේ O level නම් ෆේල් වෙන කෙනෙක් නෑ. O level ලේසි දැන් කාලේ හැමෝම පාස් වෙනවා. එහෙමනේ.
ඉතින් අන්න ඒ වගේ එක්සෑම් එකක් ෆේල් කරගන්න එපා. මේ කාලේ උපරිමයෙන් මහන්සි වෙන්න, තමන්ගේ උපරිමය දෙන්න. එතකොට ඔයා O level පාස් කරගන්නවා කියන්නේ ඔයාට ඊළඟට ජීවිතේ ජය ගන්න පුළුවන් එක්සෑම් වලට විවර වෙන්න ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඊළඟ දේ තමයි සබ්ජෙක්ට් එක බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක දකිද්දි ඔයාලට තියෙන දවස් ගාන බලන්න. ඔන්න ඔය දවස් ගාන ඇතුළත ඔයාලට සබ්ජෙක්ට් මෙච්චරක් තියෙනවා. මෙන්න මේ සබ්ජෙක්ට් වලට මෙන්න මේ දින ටික බෙදා ගන්න. මේ දින ටිකේ මම මෙන්න මේ සබ්ජෙක්ට් කරනවා කියලා හරියට ප්ලෑන් එකකට වැඩ කරන්න. එහෙම නැතුව අර එක සබ්ජෙක්ට් එකක් අරන් ආය අනිත් සබ්ජෙක්ට් එක මතක් වෙලා ඒක අරගෙන ඔක්කොම ටික අච්චාරුවක් කරගෙන අර Tamanට තියෙන දැනුමවත් පොලිෂ් කරගන්න නැතුව එක්සෑම් එකට යන්න එපා. ඒක අපරාධයක්. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි කොලයක් ගන්න. ඒ කොලේ ඔයාලට තියෙන ඉතිරි වෙලා තියෙන දින ටික ලියා ගන්න. ඒ කියන්නේ දැන් 25 26 27 28 ඉඳන් 17 දක්වා ලියා ගන්න. ඊට පස්සේ දවසින් දවස ඔයාලට පුළුවන් කොටු කපන්න ඕකේ. ඒ කියන්නේ අද දවසේ ඉවර වෙද්දී අද දවස කපන්න. එතකොට ඔන්න ඔයාලට දැනෙනවා එක්සෑම් එක ළඟ වෙනවා. තව දින අඩුයි. එතකොට බයක් ඇති වෙනවා. ඔය බයල එක්සෑම් එකට රෙඩි වෙන්නේ බය සපෝට් එකක් කරගන්න එක්සෑම් එකට රෙඩි වෙන්න. එහෙම නැත්නම් ඊට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් ගණිතය සහ විද්‍යාව ගණිතය සහ විද්‍යාවට ලොකු අවධානයක් දෙන්න. මොකද ගණන් කියන්නේ ලොකු මොකද ගණන් කියන සබ්ජෙක්ට් එක ෆේල් වුණොත් ඔයාලට ආයෙ පාරක් ඒක ඉල්ලලා ලියන්න වෙනවා. ඒ නිසා ගණන් සහ විද්‍යාවට ලොකු අවධානයක් දීලා වැඩ කරන්න. ඉතින් ගණිතය සහ විද්‍යාවට සාමාන්‍යයෙන් ඔයාලට ඉතිරි සබ්ජෙක්ට්ස් 7 ගණන් සහ විද්‍යාව ඇතරියට පස්සේ ඉතිරි සබ්ජෙක්ට්ස් 7 සාමාන්‍යයෙන් දවස් 12ක් වගේ කාලයක් ඇතුළත පාඩම් කරගන්න පුළුවන්. බුද්ධාගම වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් එක දවසින් ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. විභාගෙට කලින් දවසේ පාඩම් කරත් බුද්ධාගම ඔයාලට කරගන්න පුළුවන්. ඒකක් ගන්න පුළුවන්. ඉතිහාස වගේ පාඩම් වල සාමාන්‍යයෙන් විද්‍යාව වගේම ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. තියරි කන්ටෙන්ට් එක වැඩි. ඉතින් ඒක නිසා ඉතිහාස වගේ පාඩම් වලට දවස් 2-3ක් ඒකත් ඔයාලට අර පොදු රටාවක් වෙන. ඔයාලා ඕනම සබ්ජෙක්ට් එකක පොදු රටාවක් දෙනවා. පාස් පේපර්ස් 3-4ක් ගන්න. අවුරුදු 3-4ක පාස් පේපර්ස් ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ ප්‍රශ්න හැමදාම ඇවිත් තියෙනවා. අන්නේ පොදු රටාවට මුලින් හුරු වෙලා එතනින් එන ලකුණු ප්‍රමාණය මුලින් එකතු කරන් ඉන්න. එතකොට ඔයාලා දන්නවා දැන් ඉතිහාස ගත්තොත් ළඟ සිතියම ලෝක සිතියම රූපනාමකරණය ඊට හැමදාම එනවා. දැන් මට ඒ ටික පුළුවන්. අන්න එතකොට එතන ලකුණු 25ක් හරි 20ක් හරි තියෙන ඒ ලකුණු ටික ඔයාලට දැනටත් තියෙනවා. එතකොට MCQ අවුරුදු 10කවත් කරන්න. MCQ සාමාන්‍යයෙන් පේපර් එකක් කරන්න යන්නේ පැයයි. සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ අරගෙන ඔය MCQ ටික ටයිම් තියලා කරන්න. හරි වැරදි බලන්න විවරණය කරගන්න. එහෙම පාස් පේපර්ස් 10ක වගේ කරද්දී ඔයාගේ MCQ ලකුණු හැදෙනවා. එතකොටම ඔයාට දැන් හිස්ටරි වල අර ටික අතින් MCQ ටිකයි කරගත්තී ඔයා C1කට විතර දැනටත් ඇවිත් වෙනවා. අන්න ඒ වගේ හැම සබ්ජෙක්ට් එකකම පොදු රටාවෙන් එන ලකුණු ටික සම්පූර්ණ ඉක්මනට මේ තමන්ට එකතු කරගන්න. ඒ එකතු කරගෙන ඊට පස්සේ අර මේන්ලි හැමදාම ඉස්සේ ප්‍රශ්න වලට ආපුවා ඒ දේවල් බලලා ඒ මාතෘකාව වලට මුලින් අවධානය දීලා ඊළඟට අනිත් දේවල් කවර් කරගන්න බලන්න. මේ වෙලාවේ සාමාන්‍යයෙන් 10 වසර 11 වසර අච්චු පොත් දෙකම අරගෙන ඉවර වෙලා මුල ඉඳන් කියවගෙන යන්න තරම් වෙලාවක් නැහැ කියලා හිතෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි ඒක. ගුරුවරු අනුමාන දෙන මේ දේවල් බලන්න. මමත් ඔයාලට වීඩියෝස් කරලා තියෙනවා. හැම සබ්ජෙක්ට් එකකටම වගේ මෙන්න මේ දේවල් බලා ගන්න මුලින් කියලා අන්න ඒ දේවල් උත්බල්ලා ඒවා ඒ වීඩියෝස් වලින් උදව් ගන්න. තව ගත්තොත් ඉතින් ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් එකක් ඔයාලට ඉංග්‍රීසි කියන දේ ඇඟේ නැත්නම් ඒක කරන්න අමාරුයි. හැබැයි ඒකත් පොදු රටාවක් දෙනවා. සාමාන්‍යයෙන් ඔය පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් එතකොට essay එක letter එක එහෙම නැත්නම් bar chart pie chart ඒ වගේ දේවල් ඔය ග්‍රැමර් දේවල් ඒ වගේ දේවල් ඔයාලට සාමාන්‍යයෙන් පාස් පේපර්ස් ටිකක් බලලා ඒවා අර කටපාඩම් ක්‍රමයට හරි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න ඔන්න ඔය විදිහට මේ කාලේ මහන්සි වෙන්න. ඉතින් මම සබ්ජෙක්ට්ස් ගැන සබ්ජෙක්ට් එකකින් එක අරගෙන එහෙම කියන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝස් කරලා තියෙනවා ඒවට එකින් එක. ඉතින් ඒ දේවල් බලලා උදව් ගන්න. අපිට කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් තමයි වැදගත් වෙන්නේ. මේකට මහන්සි වෙලා කැපකිරීමක් කරන්න. මොකද ඔයා එක්සෑම් එකක් පාස් වෙනවද ඔයාගේ එක්සෑම් එකේ රිසල්ට් එක මොකද්ද කියලා තීරණය කරන්නේ ඔයාමයි. මහන්සි වෙන ඔයා කැපකිරීම කරන ප්‍රමාණයට තමයි ඔයාගේ එක්සෑම් එකේ රිසල්ට්ස් එන්නේ ඔයාට. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මහන්සි වෙන්න කැප වෙන්න. මේ කාලේ ඔය ඇතැල්ල දාලා ඉන්න එපා. ඒ කියන්නේ මට ඒ 9ක් ගන්න බෑ. මම ආසේ 9ක් ගන්න. ඒ 9ක් ගන්න බෑ. කාලය මදි. ඒ නිසා මම කරන්නේ නැහැ කියලා ඇතැල්ල නම් ඉන්න එපා. සමහර අය අහනවා කමෙන්ට් ලිස්ට් එකේ අක්කේ සෙකන්ඩ් ෂයි එකේ ගණන් පාස් කරලා දුන්නොත් ඉස්සෙල්ලා ෆස්ට් ෂයි එක ලියලා ඉන්න. ෆස්ට් ෂයි එකේ ඔයා ලියලා මොනවා හරි හේතුවක් නිසා ෆේල් වුණොත් සෙකන්ඩ් ෂයි එකේ කරන එක හරි. ඔය වගේ එකක් ෂයි ගණන් කරලා පාස් කරන්න හිතන්න එපා. මුලින් ඔයාට තියෙන අවස්ථාවෙන් ඔයා උපරිමයක් කරන්න බලන්න. මොකද ලොකු කාලයක් තව ඉතිරි වෙලා තියෙනවා මේ කාලේ මහන්සි වෙන්න. ඔයාට එක්සෑම් රිසල්ට් ආවට පස්සේදී ඔයාගේ යාළුවෝ ඔය මගේ එක අපේ එක සහෝදරයෝ කී ඉන්න කට්ටිය ළමයි ඔයාලා නොහිතන විදිහට මේ කාලේ මහන්සි වෙනවා පාඩම් කරනවා. ඔය ඔයාලගේ ක්ලාස් වල අවසාන ප්ලේසස් වල ඉඳපු කට්ටිය ඔයාලා දක්ෂයි කියලා හිතන කට්ටිය ඔයාලට වඩා ලොකු රිසල්ට් එකක් දාලා එක්සෑම් රිසල්ට්ස් එන්නත් කලින් එයාලා සබ්ජෙක්ට්ස් වලට A level වලට ක්ලාස් යන්න බලන්න. එතකොට ඔයා ගෙදරට වෙලා
ඔයාගේ රිසල්ට් නිකන් බලාගෙන ඉන්නවා නම් ෂුවර් එකක් නැතුව හිතන්නකෝ හරි අපරාධයක් එදාට ඔයාට පස්තැවීමක් ඇති වෙනවා අපරාධي මං අර කාලේ මහන්සි වුණා නම් මටත් බයක් නැතුව මේ ඒ ලෙවල් වලට ක්ලාස් යන්න තිබ්බ කියලා. ඉතින් අන්න ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ මහන්සි වෙන්න ඔයාලා ශිෂ්‍යත්වයේ පෙළ වෙලා ඇති. ඒක නිසා ඔයාලා ගොඩක් කතා අහනවා ඇති. අන්න ඒ ඇරියස් කවර් කරගන්න මේව හොඳ chances ළමයි. ඒක නිසා පුළුවන් තරම් මහන්සි වෙන්න මං ආයෙත් කියන්නේ ෆෝන් වල සෝෂල් මීඩියා වල අපි ওই සමාජ සේවය කරන දේවල් ලයික් ගන්න මත කමෙන්ට් ගන්න මත ඇති කරගන්න ෆෑන් බේස් එක ඇත්තටම ජීවිතේ පොඩි කාලයක් රඳා පවතින. අපි මේ එක්සෑම් හරියට කරගත්තේ නැති වුණොත් එයින් පස්සේ ওই සෝෂල් මීඩියා වල උනත් අපි කොන් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේකට මහන්සි වෙන්න. ෆෝන් එක අයින් කරලා නිදා ගන්න ටයිම් එක අඩු කරලා හරියට වැඩ කරන්න. පැය 12ක් 15ක්වත් වැඩ කරන්න ඕනි. ඉතින් පාඩම් කරද්දි මේන්ලි ફોකස් කරන්න ඕනි දේවල් මුලින් කරන්න. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක සාමාන්‍ය මුලින්දම කියවගෙන යන්න නෙවෙයි. සාමාන්‍ය පාස් පේපර්ස් 4-5ක් අරගෙන හොඳට බලන්න මොනවද වැඩිපුර එන්නේ කියලා. අන්න ඒ දේවල් මුලින් බලාගෙන ඊට පස්සේ ඔයා හිමහිට පේපර්ස් කරද්දිම ඔයාට කවර් වෙනවා. ඉතින් පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. ඒ දේවල් ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේක අතාරින්න එපා. මේ කාලේ හොඳට මහන්සි වෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. බෑ කියන අයට කරලා පෙන්නන්න අනිවාර්යෙන්. මොකද ගෙවල් වල උනත් ඔයාලට ලොකු පීඩනයක් ඇති මේ දවස්වල. අක්කා උඹලා අක්කා නම් මෙන්න මෙහෙම රිසල්ට් එකක් ගත්තා. උඹට මෙහෙම රිසල්ට් එකක් දාන්න බෑ. ඒ වගේ එහෙම පීඩනයකුත් ඇති. ඉතින් මේ දේවල් වලට බනින්න යන්න, මේ දේවල් එක්ක ආගියු කරන්න යන්න එපා. ඔයා සද්ද නැතුව ඔයා මහන්සි වෙලා ඔයාගේ උපරිමේ කරන්න. ඉතින් තව දෙයක් තමයි පාඩම් කරද්දී ඔයාලට හිතෙන්න පුළුවන් දැන් කලින් පාඩම් කරපුවා මතක නැහැ කියලා. ඉතින් ඔයාලා පුළුවන් තරම් පේපර්ස් කරන්න. එතකොට අමතක වෙන ප්‍රමාණය අඩුයි. ඒ නැතත් මේ තියෙන බය නිසා, ස්ට්‍රෙස් එක නිසා අපිට හිතෙනවා මෙලෝ හසරක් මතක නැහැ කියලා. හැබැයි අපි එක්සෑම් එකට ලියද්දී අපි එක්සෑම් එක ලියන්න ගියාට පස්සේ පේපර් එක ගත්තම ඒ දේවල් මතක් වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ මෙලෝ හසරක් මතක නැහැ වගේ දැනෙනවා පේපර් එකට යද්දී. හැබැයි පේපර් එක ගත්තට පස්සේ මතක් වෙනවා. ඉතින් පේපර්ස් කරන්න පුළුවන් තරම් මොකද මම කරලා ඉවර වෙලාව දැන් මට පාඩම් කියලා හිතාගෙන ගියාට නම් මතක් වෙන්නේ නැහැ. සාමාන්‍ය පේපර්ස් කරලා තිබ්බොත් තමයි පේපර්ස් කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට ප්‍රශ්නේ රටාව හොයන්නේ. ඊට ප්‍රශ්න කරන්න තමයි අපි පාඩම් කරපු දේවල් අපිට හොඳට මතක හිටින්නේ. ඉතින් ඒක නිසා පේපර්ස් කරන්න අර පාඩම් අර අමතකයි වගේ දැනෙන එක එතනට ගියාට පස්සේ මතක් වෙනවා. ඉතින් අනිසි විදියට බය වෙන්න එපා. හර වෙලාවට අපි ඔය ගුරුවරුන්ගෙන් බේරෙන්න හරි නෝට්ස් ලියනවා. සමහර දේවල් කටපාඩම් කරන් යනවා. මේ දේවල් අපේ යටිහිතේ තියෙනවා. එතකොට අපි ආයෙ මේ දේවල් දැන් පාඩම් කරන් ගත්තට පස්සේ මේ දේවල් අපිට මතක් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ ටිකේ වැඩ කරන්න. ඔයාලා හිතන්නේ නැති විදිහේ දක්ෂයෙක් ඔයාලගෙන් ගැතුළේ ඉන්නවා. ඉතින් එයාව එළියට ගන්න. මේ ටික හරියට පාඩම් කරන්න සති 3ක් තියෙනවා. ඉතින් ඔයාලට සති 3ක් නෙවෙයි සති 2ක් තිබ්බත් දවස් 7ක් තිබ්බත් එක්සෑම් එකට දවසක් තිබ්බත් ඔයා ඒ දවසේ ඔයාලට පුළුවන් උපරිමේ කරන්න. ඒ උපරිමේ කරලා ඔයාට එන රිසල්ට් එකෙන් ඔයාට අවංකවම සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපරාධ මේ කාලය නාස්ති කරගන්න එපා. කවදා හරි දවසක මේ නාස්ති වෙන හැම කාලයක් වෙනුවෙන්ම ඔයාට පස්තැවීමක් ඉතිරි වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මහන්සි වෙන්න. ඉතින් මම ආයෙත් කියනවා ඔයාලට පුළුවන්. Tamanට හිතෙනවා නම් මේක කරන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. Bye bye.